2025 රිසල්ට්ස් ආවා. ඒ වගේම 2026 එක්සෑම් එකට තව ඉතුරුලා තියෙන මාස 4යි. ඉතින් සුපුරුදු පරිදි හැමදෑම වගේ අපි මේ සැරේත් රිසල්ට්ස් ආවගෙන් පස්සේ අපේ මැජික් රිවිෂන් ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාට අපේ මැජික් රිවිෂන් ක්ලාස් එක යටතේ මේ තියෙන කාලය ඇතුළත ඔයාගේ ෆුල් සිලබස් එකම ෂෝට් නෝට් හරහා කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් වෙන සැරවලට වඩා මේ සැරේ අපි විශේෂත්වයක් කරන්න සූදානම් වෙනවා මැජික් රිවිෂන් ක්ලාස් එකේ. මොකක්ද ඒ? වෙන සැරවල සාමාන්‍යයෙන් එක්සෑම් එකේ රිසල්ට්ස් ඇවිල්ලා ඊළඟ එක්සෑම් එක ලියන්න මාස 5කට වඩා වැඩි කාලයක් තියෙනවා. හැබැයි මේ වෙනකොට ඔයාට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 4ක් විතරයි. ඉතින් මේ මාස 4 ඇතුළත ඔයා මාස 4ෙම කරන්නේ පාඩම් ඉගෙන ගන්න එක විතරක් නම් සමහර විට ඔයාට එක්සෑම් එකට ගියාගෙන් පස්සේ හරියට උත්තරයක් ලියා ගන්න බැරි වෙන්න පුළුවන් හේතුව ඔයා කරලා තියෙන්නේ පාඩම් ඉගෙන ගන්න එක විතරයි එක්සෑම් එකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා ඔයා ඉගෙනගෙන නැහැ. ඉතින් ඒකට විසඳුමක් විදියට අපි මේ පාර මැජික් රිවිෂන් ක්ලාස් එකේ පොඩි අප්ඩේට් එකක් කරා. මොකක්ද? අපි මේ ෆුල් සිලබස් එකම කාලය අඩුයි කියලා පාඩමක් දෙකක් නෙවෙයි, පාඩම් 3-4ක් නෙවෙයි, ෆුල් සිලබස් එකම අපි සති 12ක් ඇතුළත කවර් කරන්න වැඩක් හදලා තියෙනවා. ඉතින් ඔයාට අපේ මැජික් රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඒකෙදි ඔයාට අපේ මැජික් නෝට් හරහා ඔයාට මේ ෆුල් සිලබස් එක කවර් කරගන්න පුළුවන්. සති 12කින් ඔයාට ෆුල් සිලබස් එක කවර් කරගත්තයින් පස්සේ ඔයාට අපි වැඩක් හදලා තියෙනවා අවසාන මාසෙදී ෆුල් පේපර් ක්ලාස් එකක්. ඒකෙදි ඔයාට එක්සෑම් එකට කොහොමද හරියට උත්තරයක් ලියාගන්න කියන එක ගැන සම්පූර්ණ අයිඩියා එකකුත් එක්ක මේ පාර එක්සෑම් එකට යන්න පුළුවන්. කොහොමද මේ පාඩම් ටික වෙන්නේ කියන එක ගැන අයිඩියාවක් ඕන නම් ඉස්සල්ලාම ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා නම් ඔයාට පහළ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාලා අපේ අප්‍රේල් 1 වෙනි සතියේ පළවෙනි පාඩමට අදාළ රෙකෝඩින් එක ඉල්ලගෙන ඔයාට බලන්න පුළුවන්. ඔව් ඒකට කිසිදු මුදලක් අය වෙන්නේ නැහැ. ඔයාට මැසේජ් එකක් දාලා ඒකේ රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න පුළුවන්. එතකොට පාඩම් ටික පිළිවෙලටද යන්නේ? එතකොට අවසාන පාඩම් ඉවර වෙන්නේ අවසානෙටද? ඒක කරයිද දන්නේ වගේ ප්‍රශ්නයක් එනවා නම් නෑ. අපි පාඩම් ටික පිළිවෙලට නෙවෙයි යන්නේ. අපි පළවෙනි මාසෙදී ඔයාලගේ පළවෙනි පාඩමත් හැමෝම අමාරුයි කියන ජාතික ගිණුම් පාඩමත් 13 වසර අමාරුව පාඩමක් කියලා හිතන් ඉන්න මුදලුත් සහ අන්තර්ජාතික වෙළඳාම කියන පාඩමත් ඒ පාඩම් හතර අපි පළවෙනි මාසෙදී කවර් කරනවා. ඔව් සතියකට පාඩම ගානේ මාසයක් යනකොට අපි ඔය පාඩම් හතර කවර් කරනවා. ඉතින් පන්තිය මුළු සතිය පුරාම තියෙනවද? ඉතුරු සබ්ජෙක්ට් කරගන්න කාලයක් නැති වෙයිද? එතකොට ඉකෝන් විතරක් කවර් කරගන්න වෙයිද වගේ ප්‍රශ්නයක් එනවා නම් නෑ. ඉතුරු පන්ති වලට යන්න, ඉතුරු සබ්ජෙක්ට් ටික ගොඩ දාගන්න ඔයාට කාලය ඉතුරු කරලා අපි අපේ පන්ති වල කාලය සහ දිනයන් දාගෙන තියෙන මෙන්න මේ විදිහට. අපි ප්‍රධාන වශයෙන් ටාගට් කරන අපේ මැජික් රිවිෂන් ක්ලාස් එක. ඉතින් මැජික් රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ දවස් දෙකක් විතරයි. ඔයාට සඳුදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේ සම්බන්ධ වෙන්න වෙනවා. සඳුදා උදේ 6 ඉඳන් දවල් 12 වෙනකමුත්, අඟහරුවාදා උදේ 6 ඉඳන් දවල් 12 වෙනකමුත්, අඟහරුවාදාම හවස 6 ඉඳලා රාත්‍රී 11 වෙනකමුත් ඔයාගේ මැජික් රිවිෂන් ක්ලාස් එක තියෙනවා. මාස ගණන් ගිහිල්ලා ඉගෙන ගන්න බැරි වෙච්ච පාඩම් අපි මෙන්න මේ දවස් දෙකෙන් සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරනවා. ඔයාට අපේ පන්තියට සම්බන්ධ වෙලා ඒ පාඩම් වලට අදාළ සියලුම තියරි කොටස් මැජික් රිවිෂන් ක්ලාස් එකෙන් සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන්. අපි එතනින් අතර වෙන්නේ නැහැ. ඔයාට අඟහරුවාදා ඉඳලා සෙනසුරාදා වෙනකන් කාලය හම්බ වෙනවා. අපි ඒ සතිය කරපු පාඩමට අදාළ සියලුම පාස් පේපර්ස් ටික කරන්න 2011න් පස්සේ සියලුම පාස් පේපර්ස් ටික කරන්න තනියම කරන්න ඕනේ. ඉතින් අපි සෙනසුරාදා හවස 7ට පේපර් ඩිස්කෂන් ක්ලාස් එක යටතේ මුලින්ම පාස් පේපර්ස් ටික සාකච්ඡා කරනවා. ඔව් ඔයාට ඉස්සෙල්ලා අයිඩියා එකක් තියෙන්න ඕනේ එක්සෑම් එකට කොහොමද උත්තරයක් ලියන්නේ කියලා. ඔයා තියරි දන්නවා වෙන්න පුළුවන්. හැබැයි උත්තරයක් ලියවම ලකුණු නැති වෙනවා. ඒකට හේතුව තමයි ඔයා තියරි දන්නවා වුණාට ඒ තියරිය පාවිච්චි කරලා ඉකෝන් වල උත්තරයක් ලියන්නේ කොහොමද කියලා දන්නේ නැති එක. ඒක නිසා ඒක හදා ගන්න ඕනි නිසා අපි මුලින්ම කරන්නේ පාස් පේපර් ඩිස්කෂන් එකක්. ඉතින් ඒක අපි සෙනසුරාදා දවසේ අපි දාගෙන තියෙනවා සෙනසුරාදා රාත්‍රී 7 ඉඳලා 11 වෙනකම් 12 වෙනකම්. හරිද? ඊට අමතරව කවුරු හරි කෙනෙක්ට 12 වසර පාඩම් ටික ඕකේ. හැබැයි 13 වසර පාඩම් ෂෝට් නෝට් එකේ යන ගමන් ෆුල් කම්ප්ලීට් ඒ ටියුටුත් එක්ක ඔයාට කරගන්න ඕන නම් ඔයාට වෙනම හදලා තියෙනවා අපි තියරි ක්ලාස් එකක් 13 වසර පාඩම් විතරක් කවර් කරන. අපි මේ මුල ඉඳන් 13 වසර පාඩම් ටික පිළිවෙලට යනවා. මේ සතිය අපි පටන් ගන්නවා මුදල් කියන පාඩම. ඒක තියෙන්නේ සිකුරාදා රාත්‍රී 8 ඉඳලා රාත්‍රී 11 වෙනකම්. මේක යටතේ අපි තියරි වලින් ඔයාගේ සම්පූර්ණ
තියරි 13 මාසෙට තියරි කොටස් ටික කවර් කරලා දෙනවා. හරිද? ඊට අමතරව ඊළඟට තියෙන ප්‍රශ්නේ ක්ලාස් ෆී එකනේ. හරි? පන්ති ගාස්තු මේවයි. අපි දැනට යන්නේ පන්ති 3ක්. ඉදිරියේදී තව පන්ති වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පේපර් ඩිස්කෂන් ක්ලාස් අවසානට ෆුල් පේපර්ස් කරද්දී සමහරක් විට මීට වඩා කාලයක් ගන්න පුළුවන්. හරි? ඔයාට ලයිව් ක්ලාස් හැම එකකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ ලින්ක් දානවා. ඊට අමතරව සියලුම රෙකෝඩින් අපි ඔයාට ලබා දෙනවා සහ එක්සෑම් එක දක්වාම ඒවා බලන්න පුළුවන්. පන්ති ගාස්තු විදිහට ඔයා මේ පන්ති 3ටම සම්බන්ධ වෙනවා නම් ක්ලාස් ෆී එක රුපියල් 3500කුත් ඔයා රිවිෂන් මැජික් රිවිෂන් ක්ලාස් එකට සහ පේපර් ක්ලාස් එකට විතර නම් සම්බන්ධ වෙන්නේ ඔයාට රුපියල් 3000ක ක්ලාස් ෆී එකකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පන්ති ගැන මීට වඩා දෙයක් දැනගන්න ඕන නම් පහළ තියෙන නම්බර්ස් දෙකකින් එකට මෙසේජ් එකක් දාන්න. අපි මේ සතියේ පන්තිය පටන් ගන්නවා. මේ සතියේ අදාළ ඒ රෙකෝඩින් එක පළවෙනි සතියට අදාළ රෙකෝඩින් එකක් ඔයාලට දෙන්නේ. ටියුට් එක යවා ගන්න ඕන නිසා පළවෙනි සතියේ රෙකෝඩින් එක ඔයාට නොමිලේම මෙසේජ් එකක් දාලා බලන්න පුළුවන්. රෙකෝඩින් එක ඉල්ලලා පහළ තියෙන නම්බර් එකට මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ සතියේ ඉඳලා අපි පන්තියෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.